මෙහෙම අවුලක් නෑ බං. ගේ හදලා ඉවරත් නෑ තාම. තාත්තා ඉක්මනට බඩු ටික ගෙනල්ලා දායි. ගේ වැඩ ටිකත් තාත්තා ඉක්මනට ඉවර කරයි. එහෙනම් ඉතින් අවුලක් නෑනේ. වටේ පිටේ ගස් එහෙම තියෙනවද බං? ගස් විතරයි බං තියෙන්නේ වටේටම වත්ත. නාන්න එහෙමත් සෑහෙන්න තැන් තියෙනවා. ඇයි දැන් උඹ ඔහොම තනියම ගෙදර ඉන්නේ? මං අර පාටියකට ගියේ නෑ බං. අරූ එනවනේ. අම්මලත් මට නවතින්න කිව්වා. එහෙමත් සීන් එකක්ද? අරු වගේ හොඳ නැද්ද බං? පිස්සුද බං අම්ම කාලකන්නියෙක්. පොඩ්ඩක් ඉඳහන් කවුරු හරි ඇවිල්ලා. බලාගෙන ඵලයන් කවුද දන්නේ නෑනේ මේ වෙලාවේ. පරිස්සමට ඵලයන්කෝ. මෙහෙ එහෙම අවුලක් නෑ බං. මම බලලා ඇවිල්ලා උඹට ගන්නම්කෝ. ගිෆ්ට් එකක් එවලා බං කවුරු හරි. එවපු කෙනෙකුත් නෑ. මේ ඒක බෝනික්ෙක් එවලා තියෙන්නේ. දූවිලිත් වැදිලා පරණ පාටයි මහා. මොන හේතුවකට එව්වද මන් දා ඒක. සමහර විට එව් එකාට සල්ලි මදි වුණත් දන්නේ නෑ. අඩි 6 අඩි ටෙඩියෙක් ගන්න නේද බං? අඩි 6 ටෙඩියෙක් අරගෙන බම්බු ගහන්නද බං මම්වත් එච්චර උස්ස නෑ. උඹ ඉතින් කොහොමත් බිමලනේ. අඩි 6 බෝනික්ෙක් උඹට කොහොමත් වැඩක් නෑ. එහෙනම් ඉතින් මට හිතෙන්නේ ඕකේ හොල්මනක් ඇති. බය කරන්න එපා යකෝ මං තනියෙන් ඉන්නේ. පිස්සු නටනවා ඔබත්. ඔන්න ඔක විසික් කරලා දාපන්. කොහොමත් අරුවෝ කෙව්ව වෙන්න බෑ. ඌ ඔය වගේ වැඩ කරන්නේ නෑ. ඒක වෙන මොකෙක් හරි උඹට ආතල් එකක් දෙන්න තමයි කරන්නේ නැත්තේ. ඔව් බං විසික් කරනවා. තේ එකක් හදාගෙන ඇවිල්ලා මං ඕක විසික් කරනවා දැන්. හරි ඕන එකක්. උඹ තේ එකක් හදාගෙන වරෙන්කෝ. හරි බං.
මම මාර්දයක් දැක්කනේ බං. ඒක අඩි 6ක් විතර උසයි. වීදුරුවෙන් දැක්කේ. මේ මං අපව හැරිලා බලද්දි ඒක නෑ. අඩෝ සිරාවටම උඹේ මනස්ගාත බං. අපි දැන් විකාරත් කතා කරානේ. ඔව් බං වෙන්න ඇති මගේ ඔළුවත් විකාර වෙලා තියෙන්නේ මේ දවස්වල. උඹ ඕව හිතන්න එපා. පාඩුවේ දොරවල් වහගෙන නිදාගනින් දැන්. අවුලක් වුණොත් කෝල් එකක් දීපන් හරිද? හරි බං මං තියන්නම්.